සුබ දවසක් වේවා සියලු දෙනාටම. තිල්ලෙන් තිල් අපේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මේ vlog එකෙන් ගේන්නේ husband ගේ company එකේ annual trip එකට අපි කොහෙද ගියේ ඒ විස්තර ඒකේ ලස්සන මතකයන් තමයි අද මේ අරන් ඉන්නේ ඔයාලත් එක්ක බෙදා ගන්න. අපි මේ පාර ගියේ උඩවලව සෙන්චුරියා වයිල් කියන රිසෝට් එකට තමයි අපි මේ පාර 2026 අවුරුද්දේ ට්‍රිප් එක අපි ගියේ. හොටෙල් එක ගත්තන් පස්සේ ඇත්තටම හොටෙල් එක හොඳයි. එයාලගේ සර්විස් එක ඉඳලම හොටෙල් රූම් ඊට පස්සේ හොටෙල් එකේ තියෙන ෆැසිලිටිස් ගත්තන් පස්සේ ගොඩක් හොඳයි. මේ තියෙන්නේ කොරිඩෝර් එකක් දිගේ යන එන්ට්‍රන්ස් එක මේ රූම් වලට එම්ප්ලොයි එකක් හම්බුනේ නේ. සෙකන්ඩ් ෆ්ලෝර් එකෙත් යන්න තියෙනවා මේ ජුවලරි ෂොප් එකක් තියෙනවා. ජුවලරි ෂොප් එක පාස් කරගෙන අපිට යන්න තියෙනවා මේ කොරිඩෝර් එක දිගේ ටිකක් ඈතට. මේ කියන්නේ 2025 අපි යනකොට දුව 2025 දී දුවට මාස 4යි. 4යි නේ. ඔව්. දැන් යට අවුරුද්දේ මාස 2ක් නේ. අවුරුද්දේ මාස 2ක්. ඒතර යාට ලොකු මතකයක් තිබුණා. හැබැයි පුතා නම් ට්‍රිප් යාට මතකයි. යාට ට්‍රිප් 4 ගියානේ. ඔව්. ඒ තමයි. මේ ඔන්න අපේ රූම් එකට අපිට හම්බුන රූම් එකේ තිබුණා ට්‍රිපල් බෙඩ් එකක්ද නේ? ට්‍රිපල් බෙඩ් එක සිංගල් බෙඩ් එකයි නේ? ඔව් සිංගල් බෙඩ් එක. ඔව් එතකොට චෙයාර් එකක් තිබුණා. හොඳයි. මේ අපිට හම්බෙච්ච රූම් එක ලස්සනයි ගොඩක් නේ. ඒක හරියම මේ කලපු කියන්නේ 4 star වගේ 4 star වගේ නේ? 4 star මම හිතන්නේ. 4 star නේ. ගොඩක් කියන්නේ අර ගෙදරම ඉඳලා ඉතින් මේ වගේ වෙනසකටත් එක්ක නේ ෆැමිලි එකක් විදියට එන්ජොයි කරන්න ලැබිච්ච මේ අවස්ථාවක් ඉතින් ඇත්තටම. බාත්රූම් එකත් හොඳයි නේ. හොට් වොට් සවර් තිබුණා. ඊටගේ හොඳ ක්ලීන් එකට ඇත්තටම හැමදේම තිබුණා නේ. අපි ගිය පාර අපි හලාවතනේ ගියේ. හලාවත කැරොලිනා එකට නේ. ඔව් කැරොලිනා එකට. කැරොලිනා එක නේ. හැබැයි ඒ කන්ඩිෂන් වලදී මේ කන්ඩිෂන් හොඳයි නේ. ඔව් මම හිතන්නේ ඒක තමයි අර හරි ලස්සනයි ඉතින් නේද හැමදේම පිළිවෙලයි. ලොකේෂන් එකත් හරි ලස්සනයි නේ. අර නිකන් ගල් ගුහාවක් වගේ නේද? හා හලාවතේ කරන් එක ඔව්. මේ කියන්නේ මේ ඇවිදින ගාඩන් එකේ වුණා ඒකත් තිබ්බනේ හරි ලස්සනයි. අනිත් එක අපි ගමේනේ. ඔව් ඉතින් අපි දෙන්නගෙම ගමනේ. රත්නපුරේ. අපි දෙන්නම උපන් ගම රත්නපුරනේ. Q&A එකක් ගේන්න කියලා යාළුවෝ ගොඩක් ඉල්ලලා තියෙනවා. අපි දෙන්නම ඇත්තටම ඉපදුනේ රත්නපුර දිස්ත්‍රික්කේ. අපි Q&A එකෙන් අපේ තව විස්තර ගේන්නම්. මේ vlog එක අපි ගේන මෙමරිස් කලෙක්ට් කරගන්න ඊට පස්සේ කවුරු හරි යන්න ඉන්නවා නම් ඒවලට මොන හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි අපි මේක මේ වීඩියෝ කරගෙන පොඩි අයත් එක්ක අපිටත් ආසයි දැන් ආයෙ බලන්න. ඒකට තමයි අපි මේක හොටෙල් එක අතට රෙකමන්ඩ් කරන්න පුළුවන් නේ. හොටෙල් එකේ තියෙන යාළුවගේ ස්ටාෆ් එකේ තියෙන යාළුවගේ තියෙන සර්විස් එක අතරම හොඳයි. ඔව්. මෙතනින් පල්ලෙන තියෙන ටිකක් හැබැයි මේ කොරිඩෝරෙන් එළියේ තියෙන්නේ මේ ඒක පල්ලමක් නේ. පල්ලමක් තමයි. මේ හොටෙල් එකෙන් එළියේ නේ. ලස්සනයි. එතන මෙහා පැත්තේ මේ. එහා පැත්තේ. මේන් රෝඩ් එකේම තියෙන්නේ නේ. ඔව්. ඔය එහා පැත්තේ පෙන්නන උඩවල ඩෑම් එක නේ. ඩෑම් එක තියෙන්නේ. මම හිතන්නේ හොටෙල් එකේ ඉඳන් මීටර 100ක් වගේ නේ. හවස නම් අතරම හරි ලස්සනයි නේ. කඳු පන්දියකුත් තියෙනවා. පාරයි නේ. හොටෙල් එක හොයාගන්නත් ලොකු අමාරුවක් නෑ. අමාරුවක් නෑ. ඔව්. පාරේ අයින්නම තියෙන්නේ. මේක තමයි හොටෙල් එකේ කියන්නේ අපි ආපු ට්‍රිප් එකේ අපේ කොල්ලෝ ටිකට නම් ගත්ත මේ කියන්නේ තියෙන උපරිම යාළුවගේ හැපිනස්ම මේ ටයිම් එක. මොකද දන්නවනේ ඉතින් මේ කියන්න ඕනේ නැහැ. දැන් ඔයාලට මේ වීඩියෝ එක දැක්කම පස්සේ කියන්න පුළුවන් මොන වගේ කඩේද කියලා. නංගිට නම් වැඩ ගොඩාක් තිබුණා. නංගිට මුළු හොටෙල් එකේම ඇවිදින්න ඉතින් මට නම් ඉතින් කිසිම දෙයක් මේ ඒ ගන්න දින ෆන් එක මට ගන්න බැරුණා. මොකද නංගි පිටිපස්සේ මම ඉන්න ඕනේ. මොකද මේ හොටෙල් එකට ගිහිල්ලා මේ වයිෆ්ලට එයාලට මේ අපි ප්‍රමුඛ ස්ථානේ දෙන්න එපානේ. අපි වැඩි වෙලා හිටියනේ අපි ආවා නේද ඊට පස්සේ මේ දිනයකට ආවා. මොකද පොඩි දෙන්නත් එක්ක ටිකක් අමාරුයි. බ්‍රෙඩ් කෝන් එකක් තිබුණා. සලාඩ් කෝන් එකක් තිබුණා නේ. මේ ඉතින් ගත්ත ඉස්සෙල්ලා මේ ඔය සලාඩ් මේවනේ කොහොමත් කන්න ආස නැහැනේ එක එක. එයාගේ අමුතු දේවල් නේ තියෙන්නේ. ඒ නිකන් ෆොරින් විදිහට තමයි කන්න ගන්නේ. හැබැයි අන්තිමට කන්න බැරි වුණා. කන්න බැරි වුණා. ඔව්. දාගෙන ආවා. දාගෙන ඇවිල්ලා කෑවේ නෑ. සීෆුඩ් තමයි. ඔව්. සීෆුඩ් දානකොට සීෆුඩ් ටික අඳුර මට තමයි කන්න ඕනේ. ස්වීට් කෝන් එකක් තිබුණානේ. ස්වීට් කෝන් එකක් ඩෙසර්ට් කෝන් එක තිබුණා. හොඳයි හැබැයි නේද? කැමත් හැබැයි එවලෙම දෙන මොනවාද? කොහේ ගියත් වැඩක් නෑ. අන්තිමට මට සෙට් වුණ එක තමයි කොත්තුව.
කොත්තුවක් දාලා දුන්නේ වලෙම කමන්නේ අර කොත්තුව තියෙනවා නම් ආයි ඉතින් කොත්තුවක් දාලා දුන්නා ඒ වලෙම ආයි සීෆුඩ් කොත්තුවක් දාන්න සුපිරි ඒක ඕනේ ඒ වලේ මේ පාර ට්‍රිප් එකට ලකුණු 10න් 8ක් 7ක් වගේ දෙන්න පුළුවන්. ඉස්සරහට තියෙන ඒවට දෙන්න ඕනේ වුණත් ඒ හින්දා 7ක් වගේ දීලා තියෙන්නේ. නෑ ඉවරනේ මේ පාර ට්‍රිප් එක හොඳයි. නෑ හොඳයි ඇත්තටම හොඳයි. මේ ට්‍රිප් එක නිකන් මේ අපි තනියෙන් ආපුවගෙන කොයි කවුරුවත් මේක ගත්තේ නැර වීඩියෝස් ඈ ඒ කියන්නේ යාලා මේ අතන එන්ජොයි කරනවානේ අපි ආර අපි පොඩි දෙන්න නිදි කරන්නයි ඒවත් හිතාගෙනනේ ට්‍රිප් එකක් යනකොට ඉතින් පළවෙනි දවසේ ඇත්තටම කියන්නේ හස්බන්ඩ් ට සෑහෙන වැඩ කොටසක් තියෙනවා මොකද එහෙම තමයි ඉතින් ඒක බලා ගන්න තියෙන පස්සේ මට සතුටු වෙන්න තිබුණ අවස්ථාවක් අතර මඩු ඒ දැන් ඒ ෆැමිලි එකත් එක්ක සතුටු නැද්ද එහෙම තියෙනවා නේ ෆැමිලි එක සතුටුයි ඊට පස්සේ පහුවෙන්ද උදේ නේද පහුවෙන්ද උදේ පූල් එකට පස්සේ පහුවෙන්ද උදේ පහුවෙන්ද උදේනේ ඔව් ඉතින් ඔයල් දෙනාවේ නෑනේ පුතා විතරයි පුතා දුවත් ආවා යා නිදිනේ ඉතින් ඒ වෙලේ පුතත් ආවා ඊට පස්සේ දුව ආවනේ ඔව් පුතාන පූල් එක හොඳට එන්ජොයි කරා ඔව් ඔව් එයා ස්විමින් කරා හොඳට එයාට ඕනිමයි කිව්වා චූටි නංගිව පොඩ්ඩක් තියලා ගත්තා හොඳේ වැඩි තියන්න බයයි මේ වෙනස් වෙනවනේ මේ දේශගුණෙත් එක්ක ඊළඟට එයාට ඔරොත්තු දෙන්නේ ඔව් තියෙන හින්දා ඉතින් පොඩ්ඩක් තිබ්බයි ඉතින් ආසාවට ඔව් එයා හරි ආසයි හැබැයි වතුරට ආසයිනේ කොහොමද දුන්නේ අපිට කොහොම හරි හොටෙල් එකකින් දෙකටද නේද ලන්ච් එක අරගෙනනේ කොහොමද දෙකට තමයි ඔව් ඊට පස්සේ සෆාරි එකට යනවා කියලා කිව්වේ සෆාරි එකේ පැය 3ක් කියලානේ කිව්වේ අපිට නේද පැය 3ක් විතර වගේ තමයි ඕනේ පැය 3ක් විතර රුඩෝල් සෆාරි කියන ඔව් නෑ බෑ ඔයාලා මෙලා හිටිය රූම් එකේ නේ මං හිටියේ ඔව් මං ආවේ නෑ ආවේ නෑ පූල් එකේ පැය දෙකක් විතර වගේ හිටියානේ ඔව් නේ පූල් එකේ පැය දෙකක් විතර වගේ ඉඳලා තමයි ආවේ ට්‍රිප් එකේ අවසාන අදියරය අවසාන කොටස අවසාන අදියරය කියලා කියන්නේ මේ සෆාරිය නේ ඔව් සෆාරි ඉතින් ඔයාලට කියන්නම දෙයක් ඕනේ මොකද දන්නවද සෆාරි හොඳයි ජිප් එකේ ගිහිල්ලා එන්න නම් බලන්න සත්තු නෑ සත්තු කියලා කියන්නේ ඉතින් අපි යංගෝ දැන් කාම ගියේ නෑනේ නෑ උඩවලේ කොහොමත් යන්නේ අලි බලන්නනේ දැන් සාමාන්‍ය එහෙමනේ ඒ වුණාට දැන් කිව්වේ නම් අලි විතරක් නෙමෙයිනේ සත්තු හරි ඉතින් කිඹුළු හිටියා කිඹුල්ලු නම් ඉතින් හිටියා කිඹුල්ලු නෑ ඉතින් මේන්ම එක අලිනේ ඇත්තට උඩවල කිව්ව ගමන් අලි කියලානේ කියන්නේ සෆාරි හිටිය ගොඩක් ඒ වේ ටයිම් එකේ නේද අපි කොහොමද චූටි නංගිට නම් ලොකු එක්ස්පීරියන්ස් එකක් ඈ ඔව් කෑ ගහනවා අලිය දැක්කම අලිය දැකලා කෑ ගහනවා අලි ළඟ ඉන්න ඉතින් කාන්තාරයක ඉන්නා වගේ මම දන්නේ පසුත් කනවද මන්ද මේ හාර එයාලා කිව්වේ එහෙමයි නේද අපිට කිව්වේ තනකොළ ටික ගලවලා පස් ටික ඒකේ පස් ටික අයින් කරලාලු කන්නේ ඒ විදිහ අපි ළඟට දකින්නේ නැහැනේ සත්තුවත් එක්ක ගියත් නේද එහෙම අලි නම් හිටියා හැබැයි ඇති වෙන්න අලි නම් හිටියා වෙන සත්තු නම් මම ඇත්තත් දැක්කනේ අත්පැටව චූටි මේ හිටියද ඔව් හිටියා එන මම නිදාගෙන ඉන්නද දන්නේලා ඔය ඉතින් කිඹුල් අයලා අපිට ලොකු විස්තරයක් කළා යන ගම හරි හොඳයි නේද ඔව් අනිවාර්යෙන් අප්‍රිෂিয়েට් කරන්න ඕනේ මොකද මේ ඩ්‍රයිවර් මල්ලි මේ සෑහෙන ලොකු සපෝට් එකක් දුන්නා එයා ඒ ගයිඩ් කරන එක අපිට මේකේ A to Z ම කියලා දුන්නා මේ ඔය සතුන්ගේ විද්‍යාත්මක ඒකත් කියලා දුන්නා නම් ටික ඊට පස්සේ එයාලගේ විස්තර මේක මේ රාජ්‍යයට පවරා ගත්තේ කොයි කාලෙද ඕනේ ගොඩක් හැබැයි ඔව් ඉතින් එයාලගේ මේ කිව්වද මේ සෆාරි ඒ කියන්නේ එයාලගේ ඒ තියෙන ගෲප් එකේ මොන පැකේ කියන්නේ නමවත් මොකවත් අපිට කිව්වේ නෑනේ නෑනේ අපිට අහන්න බැරුණානේ නෑනේ එයාලා හොඳයි ඒ කියන්නේ දන්නේ නැති කෙනෙක්ට උනා අර කියලා දෙනවනේ කියලා දෙන ඒ විස්තරයක් දැනගන්න හොඳයි මේ ඉගෙන ගන්න වයසේ දරුවන්ට උනත් අර ට්‍රිප් එක කියලා කියන්නේ අපි හොටෙල් එකට ගියා මොකද ඇවිදින්න කාලයක් නෑ අපිට දවස් දෙකක් වගේ කාලයක් තියෙනනේ උදේ එන ගමන් සමන් දේවාලේ අපි සමන් දේවාලේ ඊට පස්සේ දවල්ට කෑම කාලෙම හොටෙල් එකට ආවා හොටෙල් එකේ ඊට පස්සේ රෑ ෆන්ක්ෂන් එකනේ පහෝදා උදේ ආයි බ්‍රෙක්ෆාස්ට් එක ඊට පස්සේ ලන්ච් එක ඊට පස්සේ හොටෙල් එකෙන් පිටත් වුණානේ සෆාරි තමයි ඉතින් ගොඩක්ම ඉතින් ඇවිදින්න නෙමෙයිනේ ඔයාලා ප්ලෑන් කරන්නේ නේ රිලැක්ස් එකේ හොටෙල් එකේම ඉන්න තමයි ප්ලෑන් කරේ මේ ඔයාලා පොඩි කට්ටිය හින්දා තමයි මේ සෆාරියත් අපි මේකට දාගත්තේ නැත්නම් සෆාරියත් අපි දාන්නේ නැහැ හරි වටිනවා හරි ලස්සන දවස් ටිකක් ඕක ඉතින් අපිට ආයේ
ආයි next year. නෝ ආයෙ ට්‍රිප් එකක් යනකම් හරි ලස්සනට මතක් කර කර ඉන්න පුළුවන් එකක් ඉතින්. ඒක තමයි. ඒක බලමු ඉතින් ලබන අවුරුද්දේ ආයි ලබන අවුරුද්දේ මෙහෙමයි අපි මේ ලබන අවුරුද්ද වෙනකම් මේ ඉන්න ඕනේ අපි ආයි ට්‍රිප් එකක් යන් අනිවාර්යෙන්ම. නෑ ඒ ෆැමිලිනේ මං කියන්නේ ස්ටාෆ් එකේ වල මේ කම්පැනි එකත් එක්ක ඉතින් නේද? ඔව් ආයි කම්පැනි එකත් එක්ක ට්‍රිප් එකක් කරනවා. ඉතින් ලබන අවුරුද්දේ තමයි ඉතින් මේ අවුරුද්දේ මේ පාර ට්‍රිප් එක ඉතින් ඉවරයි නේ. ඉවරයි. ට්‍රිප් එක ඉවරයි. ඉතින් විශේෂයෙන්ම ඔයාලට ස්තුති කරන්න ඕනේ සියලුම දෙනාට. අපේ channel එකත් එක්ක ගොඩාක් දෙනෙක් රැඳිලා ඉන්නවා අපිට ලස්සන කමෙන්ට් දානවා. ඇත්තටම ගොඩක් ස්තුති ඒකට කමෙන්ට් දානවා. ලොකු ෆීඩ්බැක් එකක් දෙනවා අපිට. රයිට් වෙන සියලු දෙනාටම අපි තවත් බ්ලොග් එකකින් හම්බ වෙමුනේ. රයිට් වෙන හැමෝටම ගොඩක් ස්තුතියි. සුබ දවසක්.